2025 අවුරුද්ද ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ රැකියාවලට යන්න බලන් හිටපු අයට ගොඩක් හොඳ අවුරුද්ද. මොකද 2025 පෙබරවාරි මාසේ අග රේල්වේ ඩිපාර්ට්මන්ට් එකේ රේල්වේ ගාඩ් තනතුර ගැසට් කරලා තිබුණා මීට කලින්. ඉතින් මම ඒ තනතුරේ විස්තර සහ ඒකට අයදුම් කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරලා වීඩියෝස් 3ක් කරා. ඒ වීඩියෝස් තුනේ thumbnail ඔයාලට දැන් මේ ස්ක්‍රීන් එකේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝස් ඔයාලට මේ උඩ තියෙන කාඩ් එක ක්ලික් කරලා ගිහින් බලන්නත් පුළුවන්. එහෙම නැත්නම් වීඩියෝස් වලට ලින්ක්ස් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් රේල්වේ ගාඩ් තනතුර ගැන බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් ඒකත් බලන්න. තවමත් කාලය ඉතුරුලා තියෙනවා ඒ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න. ඉතින් මේ වෙද්දි ට්‍රේන් එන්ජින් ඩ්‍රයිවර් තනතුරත් ගැසට් කරලා තියෙනවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ. මේ වීඩියෝෙන් කතා කරන්න යන්නේ එන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න කැමැත්තෙන් ඉන්න ඔයාට කොයි වගේ සුදුසුකම්ද තියෙන්න ඕනේ සහ කොයි විදිහටද මේ තනතුර වෙනුවෙන් ඔයාට අයදුම් කරන්න තියෙන්නේ කියන කාරණය. ඉතින් මම මේ අරගෙන තියෙන්නේ එන්ජින් ඩ්‍රයිවර් ග්‍රේඩ් 3 තනතුරට අදාළව පුරප්පාඩු පිරීම වෙනුවෙන් නිකුත් කරලා තියෙන ගැසට් නිවේදනය. ඉතින් මේකේ මුලින්ම කියලා තියෙනවා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය අධීක්ෂණ කළමනාකාර එහෙම නැත්නම් මෙහෙයුම් කළමනාකාර තාක්ෂණික සේවා ගණයේ දුම්රිය එන්ජින් රියදුරේ 3 ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ විවෘත තරඟ විභාගය කියලා. ඉතින් විවෘත තරඟ විභාගයක් තියලා තමයි ඔයා මේකට බඳවගන්නේ. මුලින්ම කියලා තියෙනවා 2025යි 3යි 28 2025 මාර්තු 28 දිනට වයස අවුරුදු 18ට වැඩි සහ 30ට නොවැඩි ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ කියලා. 2025 මාර්තු 28 වෙනිදාට ඔයාගේ වයස අවුරුදු 18ත් 30ත් අතර වෙන්න ඕනේ. ඔයා මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න හිතාගෙන ඉන්නවා නම්. ඊළඟට කියලා දිනවා අයදුම්පත් බාර ගන්න අවසාන දිනය 2025 මාර්තු 28 කියන කාරණේ. ඒ අනුව 2007 මාර්තු 28 දිනට හෝ ඊට පසු උපන් දිනයේ යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කරන්න සුදුසුකම් තියෙනවා කියන කාරණයක් කියලා තියෙනවා. හරි ඊළඟට දාලා තියෙනවා විවෘත තරඟ විභාගයේ පවත්වන විභාග මධ්‍යස්ථාන පිහිටුවන නගර. ඉතින් මේ වටික ඔයාලට බලන්න පුළුවන්. මම මේ ගැසට් නිවේදනය ඔයාලට බලන්න පුළුවන් ලින්ක් එකක් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට මේ කාරණා ටික බලන්න පුළුවන්. මම ඉස්සරහට යන්නම් කතා කරගෙන. ඊළඟට කියලා තියෙනවා අයදුම්පත් කැඳවනු ලබන තනතුර දුම්රිය එන්ජින් රියදුරු 3 ශ්‍රේණිය කියන එක. ඊට පස්සේ තනතුරේ රාජකාරී ස්වභාවය ගැන සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය ධාවනය කිරීමේ කාර්යයේදී දුම්රිය එන්ජින් රියදුරුගේ කාර්ය සඳහා විශේෂිත තාක්ෂණික නිපුණතාවන් එනම් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් තීරණය කරන ලබන පරිදි ජාතික වෘත්තීය කුසලතා මට්ටම 6 නැත්නම් NVQ level 6 යටතට ගැනෙන්න වූ තාක්ෂණික නිපුණතාවයෙන් සමන්විතය දුම්රිය එන්ජිම ක්‍රියා කරවීමේ කාර්ය ඉටු කිරීමට හා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන පොදු මූලික අවශ්‍යතාවන් ඊට කරන සේවා ගණයක් කියලා. ඉතින් මේ විදිහට විස්තර කරලා තියෙන්නේ එන්ජින් ඩ්‍රයිවර් තනතුරේ රාජකාරී ස්වභාවය. ඊළඟට දීලා තියෙනවා වැටුප් පරිමාණය කොයි වගේද කියන එක. මුලින්ම දීලා තියෙනවා රුපියල් 34130ක් කියලා. ඉතින් ඊට පස්සේ මේවා මම හිතන්නේ දීමනා හෝ වැටුප් වර්ධක විදිහට තමයි මෙන්න මේ අනිත් කොටස් ටික සඳහන් වෙන්නේ. ඉතින් ඒ වගේත් එක්ක එකතුව ගත්තාම රුපියල් 54130ක් විදිහට තමයි සඳහන් වෙන්නේ දුම්රිය එන්ජින් රියදුරු 3 ශ්‍රේණිය සඳහා වෙන වැටුප් පරිමාණය. ඉතින් මේකේ ශ්‍රේණි උඩට යන්න මේ වැටුප් පරිමාණ වැඩි වෙනවා. හොඳයි ඊළඟට දාලා තියෙනවා අධ්‍යාපන සුදුසුකම් ගැන. ඉතින් මුලින්ම කියලා තියෙන්නේ O level අපොස සාමාන්‍ය පෙළ භාෂා හෝ සාහිත්‍ය ගණිතය සහ විද්‍යාව ඇතුළුව විෂයන් 4කට සම්මාන සමාර්ථ එහෙම නැත්නම් C සාමාර්ථ සහිතව එකවර විෂයන් 6කින් සමත් වී තිබීම. ඉතින් O level ඔයා සබ්ජෙක්ට් 6කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. මෙන්න මේ කියන විෂයන් 3ත් එක්ක විෂයන් 4කට C සාමාර්ථ සහිතව ඔයා විෂයන් 6කින් එකවර සමත් වෙලා තියෙන්න ඕනේ O level වල. ඊළඟට අපි බලමු A level අපොස උසස් පෙළ විභාගයෙන් සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව සහ තවත් එක් විද්‍යා විෂයක් ඇතුළුව සියලු විෂයන්ගෙන් එකවර සමත් වී තිබීම. ඉතින් maths stream එකෙන් තමයි ඔයා A level කරලා තියෙන්න ඕනේ. ගණිත අංශයෙන් සංයුක්ත ගණිතය අනිවාර්යයි, භෞතික විද්‍යාව අනිවාර්යයි. මේ දෙකත් එක්ක chemistry හෝ IT වගේ තවත් එක විද්‍යා විෂයක් ඇතුළුව සියලු විෂයන්ගෙන් ඔයා එකවර සමත් වෙලා තියෙන්න ඕනේ. ඉතින් එන්ජින් ඩ්‍රයිවර් තනතුරේ 2016 වර්ෂයේ කරලා තිබ්බ ගැසට් එකක් ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඉතින් ඒකෙදිත් කතා කරා මේ maths stream එකෙන් A level කරපු අයට විතරයි මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න පුළුවන්. එතකොට බයෝ ආර්ට් කොමර්ස් ටෙක් වගේ කරපු අයට මේ තනතුර වෙනුවෙන් අයදුම් කිරීමේ හැකියාවක් නැහැ. මොකද සංයුක්ත ගණිතය සහ භෞතික විද්‍යාව අනිවාර්ය විෂයන් වෙනවා මේ තනතුරට අයදුම් කිරීම සඳහා. හරි ඊළඟට කියලා දෙනවා වෘත්තීය සුදුසුකම් ගැන. මෙතන කියලා දෙනවා පහත සඳහන් පාඨමාලාවලින් එකක් හෝ රත්මලාන ජර්මන් දුම්රිය කාර්මික අභ්‍යාස ආයතනය හෝ රජයේ කාර්මික විද්‍යාලයක හෝ ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය යටතේ ඇති කාර්මික විද්‍යාලයක හෝ දෑවුරුදු පූර්ණකාලීන ඩීසල් එන්ජින් පිළිබඳ පාඨමාලාවක් හදාලා සහතිකය ලබා තිබීම කියන එක. ඉතින් මේ පාඨමාලාව වලින් එකක් කරලා තියෙනවා. මේවා අනිවාර්යෙන් NVQ level 6 වෙන්න ඕනි කියන එක කියනවා. පළවෙනිටම කියලා තියෙන මොරටුව විශ්වවිද්‍යාලය හෝ අම්පාරේ හාඩි ආයතනය විසින් පිරිනමනු ලබන ජාතික තාක්ෂණික ඩිප්ලෝමාව. දෙවෙනි එක විදිහට සඳහන් වෙන්නේ ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් පිරිනමනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව. තුන්වෙනි එක අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිරිනමනු ලබන ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව. හතරවෙනි එක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මගින් පිරිනමනු ලබන
තාක්ෂණික ඩිප්ලෝමාව. ඉතින් මේ හතරෙන් එකක් හෝ නැත්නම් මේ උඩ සඳහන් කරලා තියෙන රත්මලාන ජර්මන් ටෙක් එකේ හෝ ඒ වගේ තැනක පාඨමාලාවක් ඔයා කරලා තියෙන්න ඕනේ. ඒවා අනිවාර්යෙන් NVQ level 6 මට්ටමේ විය යුතුයි මේ තනතුරට අයදුම් කරන්න ඔයාලට වෘත්තීය සුදුසුකම් ලැබෙන්න. ඉතින් මේ වගේ එකක් තියෙනවා නම් සහ ඔයාගේ අධ්‍යාපන සුදුසුකම් O level A level results හරිනම් ඔයාට පුළුවන් මේ තනතුර වෙනුවෙන් අයදුම් පත්‍රය යොමු කරන්න. ඊළඟට කතා කරලා දෙනවා කායික සුදුසුකම් ගැන. ඉතින් සාමාන්‍ය කාරණා ටිකක් තියෙන්නේ. උස අවම වශයෙන් අඩි 5යි අඟල් 4ක් වෙන්න ඕනි කියනවා. ප්‍රාශ්වාසයේදී පපුව අඟල් 32කට නොඅඩු විය යුතුයි කියන එක කියනවා. එතකොට මේ 6 දෘෂ්ටි පරීක්ෂණයෙන් සමත් විය යුතුයි කියන එකත් කියනවා. ඊළඟට වෙනත් සුදුසුකම් යටතේ සාමාන්‍ය තවත් කාරණා ටිකක් තියෙනවා. ඊළඟට බඳවා ගැනීමේ ක්‍රමය ගැන දාලා තිනවා. ඉතින් බඳවා ගන්න විවෘත තරංග විභාගයක් පවත්වා ඒකේ ලබා ගන්නා කුසලතා අනුපිළිවෙල මත තමයි මේ බඳවා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් බඳවා ගැනීමේ පරීක්ෂණය ගැන කතා කරලා තියෙන ඊට පස්සේ ඒකේ විභාගය ගැන බැලුවොත් විභාගයේ විෂයන් දෙකක් විදිහට ප්‍රශ්න පත්‍ර දෙකක් තමයි ලැබෙන්නේ. ඒකට පළවෙනි ප්‍රශ්න පත්‍රය වෙන්නේ පළවෙනි නැත්නම් විෂය වෙන්නේ සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය. දෙවෙනි එක වෙන්නේ තාක්ෂණ දැනුම. සාමාන්‍ය දැනීම හා බුද්ධි පරීක්ෂණය ගැන කතා කරොත් මේ ප්‍රශ්න පත්‍රය කාලය පැයක් ලැබෙනවා ඔයාලට. ඒ වගේමයි මේකේ ලකුණු 100ක් තමයි මුළු ලකුණු ප්‍රමාණය සඳහන් වෙන්නේ. ඉතින් සාමාන්‍ය දැනීම ප්‍රශ්න වල දන්නවා මොන වගේ දේවල්ද ලැබෙන්නේ කියලා. එතකොට මේ ප්‍රශ්න පත්‍රය ඇතුලේ බහුවර්ණ ප්‍රශ්න 50ක් සහ කෙටි පිළිතුරු සැපයීමේ මාදලියේ ප්‍රශ්න තියෙනවා කියන එක තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට බලුවොත් තාක්ෂණ දැනුම මේ පේපර් එකට මේ ප්‍රශ්න පත්‍රයට කාලය පැය 3ක් ලැබෙනවා. ඒකෙත් මුළු ලකුණු සංඛ්‍යාව ලකුණු 100යි. ඉතින් ඒකදී ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දේවල් තමයි මේ ඩීසල් එන්ජින් තාක්ෂණය හා ඒ ආශ්‍රිත දැනුම මෙන්ම යන්ත්‍රෝප පිළිබඳ දැනුම තියෙනවද කියන එක තමයි මේ තාක්ෂණ දැනුම කියන ප්‍රශ්න පත්‍රයේදී බලන්නේ. තේරීම් පටිපාටිය ගැන කියලා තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න පත්‍ර දෙකෙන්ම ඔයාලට ලකුණු 40ක් හෝ ඊට වැඩියෙන් තියෙනවා නම් ඔයා විභාගයේ සමත් කියන එක ගණන් ගන්නවා. ඊට පස්සේ මේ විෂයන් දෙකෙන්ම වැඩිම ලකුණු ලබලා තියෙන පිළිවෙලට සකස් කරලා ඊට පස්සේ ඔයාලව සම්මුඛ පරීක්ෂණයකට නැත්නම් ඉන්ටර්විව් එකකට ගෙන්නනවා. ඉතින් ඒ ඉන්ටර්විව් එකේ ගෙන්නලා එතනදී ඔයාලගේ සුදුසුකම් පරීක්ෂා කරනවා. ඉතින් ඊට පස්සේ තමයි ඔයාව මේ දුම්රිය එන්ජින් රියදුරු 3 ශ්‍රේණියට පත් කරනවා කියන එක තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට තවත් කාරණා ටිකක් තියෙනවා සහ ඊළඟට දීලා තියෙනවා ආයුධම්පත් යොමු කිරීමට උපදෙස් කියන එකදී මේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකට ගිහින් තමයි මේ ආයුධම් පත්‍රය යොමු කරන්න තියෙන්නේ. ඒ වුණාට මෙයාලා මේ දාලා තියෙන ලින්ක් එකේ තවමත් එන්ජින් ඩ්‍රයිවර් තනතුරට අදාළ ඇප්ලිකේෂන් එක මට හොයාගන්න බැරි වුණා මේ වීඩියෝ එක කරන වෙලාව වෙද්දි. ඉතින් රේල්වේ ගාඩ් තනතුර තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ එතනදී. ඉතින් මේක තව දින කීපයක් ඇතුළතදී මෙයාලගේ වෙබ්සයිට් එකේ අප්ඩේට් වෙයි. මොකද මාර්තු 28 වෙනිදා වෙනකන් ඔයාලට කාලය තියෙනවා මේ තනතුර වෙනුවෙන් ආයුධම් කරන්න. ඒ නිසා ඉදිරි දින කීපය ඇතුලේ විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි එන්ජින් ඩ්‍රයිවර් 3 ශ්‍රේණියට අදාළව ඇප්ලිකේෂන් එක. ඉතින් මම අනිවාර්යයෙන්ම ඒක දැම්මට පස්සේ ඒක සම්බන්ධ වෙනුත් වීඩියෝ එකක් කරන්නම්. ඒකට ඔයාලට කොහොමද ආයුධම් කරන්න තියෙන්නේ කියන එක ගැන කතා කරලා. ඉතින් මේ ගැසට් නිවේදනයේ කාරණා ටිකක් කතා කරලා තියෙනවා. මම මේ ටික දැන් කතා කරන්න යන්නේ නැහැ. අපි මේ ටික කතා කරමු. විභාග දෙපාර්තමේන්තුවේ ඒ අදාළ ඇප්ලිකේෂන් එක ආවට පස්සේ ඒක පුරවන්නේ ඒක සම්පූර්ණ කරලා යවන්න තියෙන්නේ කොයි විදිහටද කියන කාරණා ටිකත් එක්කම අපි මේ ගැසට් නිවේදනයේ තියෙන ඉතුරු කාරණා ටික කතා කරමු. ඊට පස්සේ අපි බැලුවොත් තව ටිකක් පල්ලෙහාට ආවොත් තියෙනවා සේවා කොන්දේසි කියන එක. සේවා කොන්දේසි බඳවා ගන්න ලබන්නේ 3 වෙනි ශ්‍රේණිය සඳහා කියන එක කියනවා. ඊළඟට සේවයේ නියුක්ති කිරීමේ කොන්දේසි කියන එක තියෙනවා. මෙම තනතුර ස්ථිරයි කියනවා. විශ්‍රාම වැටුප් සහිතයි කියන එකත් සඳහන් කරලා තියෙනවා. ඊළඟට දාලා තියෙනවා තවත් වැදගත්ම කාරණයක්. විවෘත ක්‍රමයේ යටතේ බඳවා ගන්නා සෑම තැනකම වසර 2ක ආධුනික කාලයකට යටත්ේ කියනවා. ඉතින් ට්‍රේනින් පීරියඩ් එකක් තියෙනවා අවුරුදු 2ක. ඒත් එක්කම කියලා තියෙනවා ඔයා මේ අවුරුදු දෙකේදී වැඩ කරන විදිහ අනුව මේ ආධුනික කාලයේ උපරිම වශයෙන් වසර 3ක් දක්වා සංශෝධනයකට යටත් වෙන්න පුළුවන් කියන එක. ඉතින් ඔයා අවුරුදු දෙකක කාලය ඇතුලේ ඔයාගේ වැඩ ගැන සෑහීමකටපත් උනේ නැත්නම් එයාලට පුළුවන්කම තියෙනවා ඔයාගේ ආධුනික කාලය අවුරුදු 3ක් දක්වා දීර්ඝ කරන්න. ඉතින් මේ කාලය තුලදී එන්ජින් ඩ්‍රයිවර් තනතුරේ වැඩ කරන්න අදාළ තියරිටිකල් නොලෙජ් එක වගේම ප්‍රැක්ටිකල් නොලෙජ් එකත් ඔයාලට ලැබෙනවා. ඉතින් මේ දේවල් ටිකත් එක්ක ඔයා මේ ආධුනික කාලය එහෙම නැත්නම් ට්‍රේනින් පීරියඩ් එක අවසන් කරාට පස්සේ අවුරුදු දෙකකට පස්සේ ඔයාලට ලැබෙනවා පරීක්ෂණයක්. ඉතින් ඔයා ඒ පරීක්ෂණයෙන් අනිවාර්යයෙන්ම සමත් වෙන්න ඕනේ. මොකද ඔයා ඒ පරීක්ෂණයෙන් අසමත් වුණොත් ඔයාගේ ආධුනික කාලය අවසන් වෙලා ඔයා මේ තනතුර වෙනුවෙන් ස්ථීර කරලා බඳවා ගැනීම සිද්ධ වෙන්නේ නැහැ. අවුරුදු දෙකක ආධුනික කාලයකට පස්සේ ඔයාට මේ ලැබෙන පරීක්ෂණයෙන් ඔයා සමත් වුණේ නැත්නම් ඔයාව මේ තනතුරේ ස්ථීර කරන්නේ නැහැ. ඉතින් මේ පරීක්ෂණය සමත් වෙන්න අවශ්‍ය සියලුම දේවල් මේ අවුරුදු දෙක කාලය ඇතුළත උගන්වනවා මෙයාලා. ඒකේ තියරිටිකල් නොලෙජ් එක එහෙම නැත්නම් න්‍යායාත්මක දැනුම වගේම ප්‍රායෝගික පුහුණුවත් ඔයාලට ලබලා දෙනවා මේ සම්පූර්ණ අවුරුදු දෙකක කාලය තුල. හොඳයි ඉතින් මේ කාරණා ටික තමයි වැදගත් කාරණා වශයෙන් මේ ගැසට් එකේදී කතා කරන්න තියෙන්නේ. ඉතින් මම කලින් කිව්වත් වගේ මේකට අයදුම් කරන ක්‍රමය අයදුම් පත්‍රය යොමු කිරීම පිළිබඳ උපදෙස් කියන කොටස මම කතා කරේ නැහැ. මම මේක අනිවාර්යෙන් කතා කරන්නම්. අයදුම් පත්‍රය නැත්නම් ඇප්ලිකේෂන් එක විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ
අප්ඩේට් වෙලා තිබ්බට පස්සේ ඒක මේ වෙද්දි මේ වීඩියෝ එක කරන වෙලාව වෙද්දි ඒක විභාග දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේ මට බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මාර්තු 28 වෙනිදා වෙනකන් ඔයාලට කාලය තියෙනවා මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න. ඉතින් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, රේල් ඔෆ් වර්ල්ඩ් YouTube channel එක subscribe කරලා තියාගන්න. ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අදාළ කාරණා ගොඩක් අපි මේ YouTube channel එකේ කතා කරනවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට සම්පූර්ණ අදහස එන්නේ නැති ඔයා මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න එන්ජින් ඩ්‍රයිවර් grade 3 තනතුර වෙනුවෙන් අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඔයාලට තියෙන්න ඕනේ අධ්‍යාපන සුදුසුකම් මොනවද, වෘත්තීය සුදුසුකම් මොනවද කියන එක වගේම මේ තනතුරට බඳවා ගන්න ක්‍රමය මොකද්ද, බඳවා ගැනීමෙන් පස්සේ වගේ ආධුනික කාලයේ කොයි වගේ එකක්ද වෙන්නේ කියන එක ගැන සම්පූර්ණ අදහස ලැබුණා කියන එක මම හිතනවා. ඒ වගේම විශේෂයෙන් වැටුප ගැන ඔයාලට ලැබෙන. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් මේ තනතුර වෙනුවෙන් අයදුම් කරන්න කැමැත්තෙන් ඉන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක එයාලට ෂෙයා කරන්න. ඒ වගේමයි රේල් ඔෆ් වර්ල්ඩ් FB page එක තියෙනවා. ඒකටත් ලයික් එකක් දාන්න, ඒකත් follow කරන්න. ඒකෙත් මේ post එක මම දාලා තියෙනවා. ඉතින් ඒකත් ඔයාලට පුළුවන් ෂෙයා කරන්න ඔයාගේ යාළුවෝ ඉන්නවා නම් එයාලත් අතරේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.